ඔබතුමා ආවේ මොකද්ද දන්නේ කාරණේක නෑ මගේ සේවාලාභියෙක් වෙන සිවනසතෝරේ චන්ද්‍රකාන්තන් නැත්තම් ඔයගොල්ලෝ හොඳට දන්න විදිහට කිව්වොත් පිල්ලයන් පෞගේ සති දෙකකට විතර කලින් තමන්ගේ සහෝදරයා බලන්න සතිපතා පවුලේ අය බලන්න එනවා සහෝදරයා බලන්න පැමිණි අවස්ථාවේ සහෝදරයයි පිල්ලයන්ුයි සාකච්ඡාව අදාසුව මාරු කරගන්නේ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහෝදරයා පිල්ලයන්ට කියලා තියෙනවා දැන් නම් අනුර ඉවරයි දැන් ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව කුණු වෙන්න පරදිනවා කියලා. එතකොට පොලිස් නිලධාරියා මැදිහත් වෙලා උතන දේශපාලනේ කතා කරන්න දෙන්න බෑ. එහෙම ආණ්ඩුව ගැන කතා කරන්න දෙන්න බෑ කියලා පොලිසිය විරෝධය පළ කරලා. ශ්‍රී ලංකා පොලිසිය නෙවෙයිනේ මාලිමා පොලිසියනේ තියෙන්නේ. ඒ පාර වචන හුවමාරුවක් ඇති වෙලා ඒ මල්ලි මට දැනුම් දීමක් කරා අයියා කිව්වයි කියලා මාව හමු වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඔහුගේ නීතිඥයා විදියට මම අද හම්බ වුණේ. මම ඒ ගැන අද ඇහුවා. ආලා මම කිව්වා පවුලේ අය සමග රැඳවියෙකුට රටේ දේශපාලනේ කතා කරන්න නීතියෙන් කිසිම තහනමක් නැහැ. පොලිස් නිලධාරියා ඒ කරපු මැදිහත් වීම වැරදි. ඒ ගැන වාට නිශ්චිතව උසාවියට පැමිණිලි කරන්න අවශ්‍යද කියලා. ඒතර පිල්ලයන් කිව්වා එහෙම සිද්ධියක් වුණා තමයි. මම මල්ලිට කිව්වෙත් නෑ ඔබතුමාට පැමිණිලි කරන්න කියලා. දැන් මම මාස 10ක් මේක ඇතුලේ හිටියා. වැඩි වුණොත් තව මාස 2-3යි ඉන්න වෙන්නේ. ඔය ටිකේ මට පොලිස් නිලධාරීන් අපිට දැන් තියෙන සුහදතාවය නැති කරගන්න ඕනේ. අපි ඒක අමතක කරලා දාමු කියලා. ওই කාරණේ තමයි ආවේ. එතකොට අපි නිදහස සමුරුවන්නේ අපි ජනතාවගේ නිදහස. එතකොට මේ ජාතිවාදයේ අන්තවාදයයි බෑ කියලා ජනාධිපතිතුමා කිව්වා. ජාතිවාදයේ සහ අන්තවාදයේ නතර කරන්න ඕනි කියලා ජනාධිපතිතුමා කියන්නේ වෙන කාටවත් නෙවෙයි. ජනාධිපතිතුමාට මොකද ලංකාවේ ඉන්න අංක 1 අන්තවාදියා ජාතිවාදියා හිටපු ත්‍රස්තවාදියෙක් වෙන ජනාධිපතිවරයා තමයි කිව්වේ උතුරට යාපනයට ගිහිලා කියනවා උතුරට බෞද්ධයන් එන්නේ ජාතිවාදයේ වපුරන්නයි වෛරය වපුරන්නයි කියලා. ඒ හරහා උතුරේ ජනතාව සැදෑ සිටින් තමන් එන සහෝදරයන් විදිහට මෙතෙක් දැක්ක බෞද්ධ ජනතාව වෛරය අරන් එන වෛරක්කාරයන් විදිහට බලන්න පෙළඹෙව්වේ වෙන කවුරුවත් නෙවෙයි ජනාධිපතිවරයා.